මා මිත්‍ර අනුර කුමාර දිසානායක මීට නරේන්ද්‍ර මෝඩි ලංකාවට ආවේ අනුරව නවන්නද නැත්නම් අනුර මෝඩිව නැව්වද? ඇත්තරම නරේන්ද්‍ර මෝඩිගේ ශ්‍රී ලංකා සංචාරය අපිට වාසිද? අපි ඒ ගැන බලමු. ඉතින් පහුගිය 4-5 දිනවල විශේෂයෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී නරේන්ද්‍ර මෝඩි මැතිතුමා ශ්‍රී ලංකාවේ දෙදිනක සංචාරයක් සඳහා පැමිණියා. විශේෂයෙන් ඔහු මෙහිදී ආවේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ගිය වසරේ දෙසැම්බර් වල ඉන්දියාව සිදු කරන ලද සංචාරය අතුරතුර සිදු කරන ලද ආරාධනයකට අනුව තමයි නිල රාජතාන්ත්‍රික සංචාරයක් සඳහා පැමිණියේ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා. ඉතින් මේක ලෝකයේ පුවත් මැව්ව විශේෂයෙන් ලංකාවේ වගේම ඉන්දියාව වගේම ලෝකේ පුරා පුවත් මවන්න මේ සංචාරය සමත් වුණා. මොකද මම හිතන විදිහට මේක තමයි ඉන්දියා අගමැතිවරයෙක්ගේ ශ්‍රී ලංකාව සිදු කරන ලද හොඳම සංචාරය නැත්නම් විශිෂ්ටතම සංචාරය. විශේෂයෙන් මේ සංචාරයේදී අපේ රට වගේම ඉන්දියාවට වැදගත් දේවල් කිහිපයක්ම සිදු වුණා. විශේෂයෙන් මෝඩි ආවේ සාම්පූර් වල සූර්ය විදුලි බලාගාරයට විවෘත කිරීමක් සහ ඉදිකිරීම කිහිපයක් සඳහා. විශේෂයෙන් සාම්පූර් වල මෙගාවොට් 150ක සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීම ආරම්භ වුණා. එතනින් එහාට ගියාම අපි හැමෝම දන්නා විදිහට දඹුල්ලේ ශීතාගාරයක් විවෘත කරනු ලැබුවා. ඒ වගේම ඉන්දියාවේ ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන 5000ක ඉදිකරන ලද සූර්ය බලයෙන් විදුලිය ලබා ගැනීමට හැකි සූර්ය විදුලි පැනල් 5000ක් විවෘත කරනු ලැබුවා. ඉතින් මේ ප්‍රධාන විවෘත කිරීම තුනට අමතරව නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානයන් කිහිපයක් සිදු කරනු ලැබුවා. එකක් තමයි ඕමන්තේ සිට මහව දක්වා උතුරු දුම්රිය මාර්ගය ගිය ආණ්ඩුව සමයේ යලි නවීකරණය කරා ඉන්දියානු ණය ආධාර සහිතව. ඉතින් ඒ ණය ආධාර ඉන්දියානු පරිත්‍යාගයක් බවට ඇමරිකන් ඩොලර් මිලියන් 100ක ඉන්දියානු පරිත්‍යාගයක් බවට පත් කිරීම නරේන්ද්‍ර මෝදි විසින් සිදු කරා. ඒ වගේම තමයි මහව අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා කොටසත් ඉන්දියානු ආධාර සහිතව නිම කරා යත් විවෘත කරනු ලැබුවා. ඊට අමතරව විශේෂයෙන් ඉන්දියා අගමැතිවරයා තවත් සංචාර කිහිපයක් ශ්‍රී ලංකාව තුළ සිදු කරා. විශේෂයෙන් අවධානය යොමු කරන සංචාරයක් විදිහට ඉන්දියා අගමැතිවරයා ජයශ්‍රීමා බෝධිය මෙද පුදා ගැනීම නිර්වාණ කිරීමට හැකි. මොකද මේ ලෝකයේ 4 වෙනි බලවත්ම පුද්ගලයා. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමේ එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුදුන් මල්කඩක් වන ශ්‍රී ජයශ්‍රී මහ බෝධිය මෙද පුදා ගැනීම, ඒ වගේම ශ්‍රී ලංකාවේ භික්ෂුන් ඉදිරියේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මේ භික්ෂුන් ඉදිරියේ දන නමල වැන්ද එක ඇත්තටම මම හිතන්නේ ලෝකයේ ඉන්දියාව වගේ පුදුම වෙච්ච දෙයක්. සහ ලංකාව විශේෂයෙන් ලංකාවේ සමහර දේශපාලකයන්ට මේ හාමුදුරුවන්ට වදින්න කොන්ද පණ නැහැ. විශේෂයෙන් කොන්ද නැමෙන්නේ නැහැ. ඉතින් එහෙම නැමෙන්නේ නැති කට්ටියට හොඳ උදාහරණයක් නරේන්ද්‍ර මෝඩි. ඔහු දන ගහලා අපේ මානායක හාමුදුරුවන්ට නමස්කාර කර වැන්දා. ඉතින් ඒ අයට මම හිතන්නේ ඔය මාන්නේ තියෙන අයට හොඳ උදාහරණයක් ඒක. විශේෂයෙන් Taman ලෝකේ කොතරම් බලවත් පුද්ගලයෙක් වුණත්, කොතරම් බලවත් චරිතයක් වුණත්, කොතරම් බලවත් නායකයෙක් වුණත් ඔහු සංස්කෘතියට කරු කරනවා. ඔහු අනිවාර්යෙන් අනිත් රටක් විදිහට සලකන නිමෙදී ඒ සංස්කෘතියට කරු කරනවා. ඉතින් නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා පිටව ගිය ආකාරය පිළිබඳව ගැටලුවක් තියෙනවා. මොකද ඔහු පිටව ගියේ ඉන්දියා හෙලිකොප්ටරයකින් අනුරාධපුරේ තමයි ඔහු පිටව ගියේ ඉන්දියාවට. විශේෂයෙන් වෙනදා ඉන්දියා අගමැතිවරු පැමිණි මේදී කටුනායකට පැමිණ යලි කටුනායකින් තමයි පිට වෙන්නේ. නැත්නම් මක්කලි ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කොන්දපොත්තුමයි තියෙන කටුනායක මතර සහ පණිය පළාලි හේකින්වත් නැතුව අනුරාධපුරේ සිට හෙලිකොප්ටරයක් මාර්ගයෙන් ඉන්දියාවට ගියා. විශේෂයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ රාමේශ්වරම් වලට ගියේ. විශේෂයෙන් ඉන්දියාවේ පම්බම් දූපත සහ ප්‍රධාන ඉන්දියා භූමිය යාකන පම්බම් පාලම විවෘත කිරීමට තමයි මේ ගියේ. අතර මේ පම්බම් පාලම දුම්රිය පාලම විවෘත කිරීමත් සමග ඉන්දිය ප්‍රධාන ගොඩබිම සහ පම්බම් දූපත යා කරන විශේෂයෙන් රාමේශ්වරම් දක්වාම දැන් ඉන්දියා දුම්රිය මාර්ගය පවතිනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා දුම්රිය මාර්ගය කලිමන්නාරම්තර දක්වා පවතිනවා. ඉතින් කිලෝමීටර් 27ක මේ ප්‍රදේශය දුම්රිය මාර්ගයක් ඉදිකිරීම පිළිබඳව මේ ඉන්දියාවේ අවධානය යොමු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකතු කිරීම පිළිබඳව විශේෂයෙන් මෝඩි මේ ඉන්දියාවට යන අතරතුර රාමසේතු සමුද්‍ර සංධිය නැත්නම් ඕක් සමුද්‍ර සංධිය විදිහට තමයි හඳුන්වන්නේ. නමුත් මේක ආදම්ගේ පාලම එහෙම නැත්නම් රාමසේතු සංධිය විදිහට තමයි ඉන්දියාව සලකන්නේ. ඉන්දියාවේ ජනප්‍රවාදවල තියෙන්නේ. ඉතින් ඒක මෝඩි නිරීක්ෂණය කරා. මොකද ගුවන් යානයකින් මේක නිරීක්ෂණය කරන්න බෑ මෝඩිට. නමුත් හෙලිකොප්ටරයකින් ගියාම මේක මුලින් ළඟ වෙලා නිරීක්ෂණය කරන්න පුළුවන්. විශේෂයෙන් මේ ප්‍රදේශය ගත්තොත් මේ ඕක් සමුද්‍ර සංධිය තලිමන්නාරම්තොට සිට ධනුෂ්කෝඩි දක්වා මේ ප්‍රදේශය අතරම ඉන්දියාව ශ්‍රී ලංකාව යා කරන ප්‍රදේශයක්. විශේෂයෙන් වැලිපත් වලින් සහිතව. අතර මෙහි ගැඹුර තියෙන කිලෝමීටර් 2ක් පමණයි. ඊට ලොකු ගැඹුරක් නැහැ. අතර මේක 1400 ගණන් වල අතරම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කිලෝමීටර් 2ක්වත් මුදු මට්ටම තිබුණා. ඉතින් සමහර කාලවල මුදු මට්ටම අඩු කාලවලට පයින් ගමන් කිරීමේ හැකියාව තිබුණා. ඒ නිසා ඉන්දියාවේ අවධානය යොමු වෙලා තියෙනවා මේ සමුද්‍ර සංධිය පිළිබඳව. විශේෂයෙන් මේ විදිහ ඉන්දියාවේ අපේ ආකාශ ආයතනය ISRO එක විසින් ඇමරිකානු NASA ආයතනයේ චන්ද්‍රිකා සමගතත්ව කියලා ටීමෙන් සිදු කරලා තියෙන පරීක්ෂණයේදී ඔප්පුවලා තියෙනවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකම භූමියක් බව සහ ශ්‍රී ලංකාව ඉන්දියාව ප්‍රධාන භූමියට තවමත් පොළොවෙන් සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් පොළොව යටින් තවමත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ප්‍රධාන භූමිය අතර සබඳකම් තියෙනවා. විශේෂයෙන් මේක වෙන් වෙලා නැහැ ප්‍රධාන භූමියෙන් ඉන්දියාවෙන්. අපි තාම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුහුදු මට්ටමට යටින් තිබෙන කිලෝමීටර් 2කට පමණ
වැලිකට්ටුවකින් සහ පස්තට්ටුවකින් තාම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යාපත් වෙලා තියෙනවා. විශේෂයෙන් සාමාන්‍යයෙන් අපි සලකන්නේ කිලෝමීටර් 10කට වැඩි ඉන්වත් අඩුම තියෙන්න ඕන කියලා සාමාන්‍ය සම්මතය. නමුත් මෙතන කිලෝමීටර් 2යි තියෙන්නේ. නේ ඊතරම ශ්‍රී ලංකාව ඉන්දියාව අතර වෙනසකට තියෙන්නේ මේ මුහුදු වතුර ඇවිල්ලා තියෙන. ඉතින් ඒක නිසා ඉන්දියාව ප්‍රධාන භූමියට තාමත් අපි සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ සංචාරය අතරතුර රත්මානන්දෝලේ තිබුණ ආරක්ෂක ගිවිසුමේ ආරක්ෂක ගිවිසුමේදී නැත්නම් අපි ඉන්දියාව පිළි අරගෙන තියෙන ඉන්දියාවේ ස්වාධීනත්වය වගේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය පිළි අරගෙන තියෙන එක වැදගත්. විශේෂයෙන් නරේන්ද්‍ර මෝදිට මේ සංචාරය අතරතුරදී තමිල්නාඩු වේ දෙමළ දේශපාලනඥයන්ගෙන් ලොකු බලපෑමක් එල්ල වුණා. දීවරේ නිදාස් කරගන්න, බෝට් නිදාස් කරගන්න, දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සහ වගේම කච්චති උදූපතය ඉන්දියාවට ලබා ගන්න කියලා. ඉතින් මෝඩි මේක සිත කබේකට ගණන් ගත්තේ නැහැ. විශේෂයෙන් මෝඩි කියලා තියෙන්නේ කච්චති උදූපත ශ්‍රී ලංකාවේ උදූපතක් කියලා. විශේෂයෙන් මේක කොංග්‍රස් ආණ්ඩු සමයේ ඉන්දිරා ගාන්ධි ආණ්ඩු සමයේ ශ්‍රී ලංකාවට පවරා දෙන්න ලැබුවේ ගාන්ධි සිරිමා ගිවිසුම යටතේ. මම කච්චති උදූපත ශ්‍රී ලංකාවට හිමුනේ. ඉන්දියා තමිල්නාඩුව මේ පිළිබඳ දැඩි බලපෑමක් මෝඩිට එල්ල කරා. මෝඩි ඒ පිළිබඳව කතාවකට ගණන් ගත්තේ නැහැ. ඒතර මෝදි කියන්නේ අතර වෙනස් මාකාරී චරිතයක්. ඔහු ඉන්දියානු බලව්‍යාප්‍රවාදය පිළිබඳ, හින්දු බලව්‍යාප්‍රවාදය පිළිබඳ දැඩි ලෙස සිතන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් බොහෝ දුර තමිල්නාඩුවට වැඩි අවධානය යොමු කරන්නේ හින්දුන්ගේ ඉන්දියාවේ හින්දු ප්‍රතිපත්තිය වැඩි කර ගැනීමට තමයි. ඉතින් මේ ආරක්ෂක ගිවිසුම ගැන කතා කරලා ආරක්ෂක ගිවිසුම තමයි අතරම පිට යම් කිසි ආකාරයක වාසියක් තියෙන්නේ. මොකද මේ ආරක්ෂක ගිවිසුම යටතේ ඉන්දියාවට පුළුවන් අපේ ත්‍රිකුණාමලය වැනි වරාය වාර්තා කිරීමට. ඒ වගේම ඉන්දියාවට විරුද්ධ යම් කිසි ආකාරයක රටක් හෝ වෙනත් රටක් ශ්‍රී ලංකාවට යුද නෞකා එවීමේදී ඉන්දියාව දැනුවත් කිරීමට අපි බැඳිලා සිටිනවා මේ ගිවිසුම යටතේ. විශේෂයෙන් ශ්‍රී ලංකා සාගරයට එන්නේ විශේෂයෙන් මේක චීනයට තමයි බලපාන. විශේෂයෙන් බොහෝ චීන සහ පාකිස්තාන යුද නෞකා ශ්‍රී ලංකාවට සේවා සපයා ගැනීමට පෙළඹෙන චීන වෙනි අවස්ථාවකදී අපි අනිවාර්යෙන් ඉන්දියාව දැනුවත් කිරීමට කළ යුතුයි කියන තැන මේ ගිවිසුමේ තියෙනවා. ඊට අමතරව දෙරටේ හමුදාවන් අතර මිත්‍රශීලී යුද අභ්‍යාස පැවැත්වීමක් තිබෙනවා. ඒ වගේම තමයි මේ ගිවිසුමේ එවැනි ආකාරයේ කොටස් පිළිබඳව අතර අපි අවධානය යොමු කරන්න ඕන. මොකද මේ දේවල් කිසි ආකාරයක අපේ සෛල භාවයට තර්ජනයක් වෙනවා. ඉතින් මේක ඩිප්ලොමැටික්ලි සෑහෙන හොඳ සංචාරයක් විදිහට අපි මෝදිගේ පැත්තෙන් දැක්කම මොකද මෝදි පෝස්ට් එකක් දාලා තියෙනවා මා මිත්‍ර අනුර කුමාර දිසානායක කියලා. ඉතින් ඔහු සාමාන්‍යයෙන් එවැනි ආකාරයක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හඳුන්වන්නේ අතරම ඔහු යම් කිසි ආකාරයක මේ සංචාරය පිළිබඳව ඉතාමත් හොඳින් සතුටු වෙනවා සහ ඔහු ඩිප්ලොමැටිකලි ශ්‍රී ලංකාව ඉන්දියාව සමග පුළුවන් තරම් මිතුරු රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කරනවා. ඉතින් අපේ පැත්තෙන් ඒකට යම් කිසි ආකාරයක හොඳ උත්තේජනයක් ලැබුණා. මූලික විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත රාජනායකයෙකුට ලැබෙන ඊළම සම්මානය වෙන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය ඉන්දියානු කමිටුවරයාට පින්නනවා. මීට පෙර මේ සම්මානය ලබා ගෙන තිබෙන දෙනයි. මේ තමයි හතර වෙන මීට පෙර පලස්තීන ජනාධිපතිතුන් දෙදෙනෙක් සම්මාන දෙන ජනාධිපතිවරයෙක් ලබා ගත්තා. ඉතින් මෝඩි මේ සම්මාන දීම මම හිතන්නේ ඉතාමත් වටිනවා. විශේෂයෙන් අපේ කොරෝනා කාලය සහ ආර්ථික අර්බුද සමයේ අපි සෑහෙන උදව් කරමු මෝඩි. විශේෂයෙන් අපි ඉන්දියාවෙන් තමයි කිව්වෙත් අපිට ඉන්දියානු ක්‍රේඩ් ලයින් එකෙන් ආහාර සහ ඒ වගේම බෙහෙත් ටික අපිට ලැබුණා. ඉතින් මේ දේවල් එක්ක අපි ඉන්දියාවට සහ මෝදි දෙන කෘතඥතාවයක් හැටියට තමයි අතරම මේ සම්මානය පුද කරමු ලැබුවා අපි මොඩිට. ඉතින් මේ සම්මානය පිළිබඳව දැන් මොඩි සෑහෙන සතුටු වෙනවා. අපි දැක්ක මොඩි පිළිබඳව ප්‍රකාශ කරලා තියෙනවා මේක ඔහුට සහ ඉන්දියාවට ගෞරවයක් කියලා. විශේෂයෙන් අර මම කලින් කිව්වා වගේ මහා මිත්‍රාණු කුමාර දිසානායක මේ පෝස්ට් එක මොඩි FBA එකේ තිබ්බ එක මේ පෝස්ට් එක අතරම සෑහෙන ශ්‍රී ලංකාව පිළිබඳව ඔහු දක්වන ප්‍රතිචාරය දැන ගන්න පුළුවන්. විශේෂයෙන් ශ්‍රී ලංකාව බෑ ඉන්දියාවෙන් තොරව යන්න අපිට බෑ. ඉන්දියාව තරහ කරගෙන යනකොට ඉන්දියාව තමයි ලෝකේ සිව්වෙනි බලවත්ම රට වර්තමානයේ වන විට යුද ශක්තියෙන් පවා වුණ ලෝකයේ සිව්වෙනි බලවත්ම රට මේ. ඉතින් ඉන්දියාව තරහ කරගත්තොත් අපිට වෙන්නේ යුක්‍රේනයක් වෙන්න. විශේෂයෙන් යුක්‍රේනය රුසියාව තරහ කරගෙන කරගත්ත දේ තමයි අපිට ඉන්දියාව තරහ කරගත්තොත් කරගෙන ඉන්නේ. ඒ නිසා අපි ඉන්දියාව සහ චීනය බැලන්ස් කරගෙන මේ ගේම ගහ ගන්න ඕනේ. ඉතින් මෝදිගේ සංචාරය මම හිතන්නේ අපේ රටවල වැදගත් සංචාරයක් වුණා. විශේෂයෙන් තමිල්නාඩුවට පාඩමක් ඉගෙනුවා. අපේ පැත්තෙන් සහ මෝදිගේ පැත්තෙන් විශේෂයෙන් තමිල්නාඩුව තවදුරටත් ලොකු බලපෑමක් එල්ල කරත් අපිට ඉන්දියානු අගමැතිවරයා සහ ඉන්දියානු රජය ඉහළ රජය යම් කිසි ආකාරයකින් හොඳ සහයෝගයක් අපිට ඉන්දියානු රජය සමග ගොඩනගා ගැනීමට කිනා අපිට තමිල්නාඩු බලපෑම් වලින් සහ තමිල්නාඩු මේ කතා තමිල්නාඩු දේශපාලනඥයන් කතා මේ කොටි හිතවාදී කතා කොටින්ගේ ප්‍රශ්න LTT ප්‍රශ්න මේ දමිළ ඩයස්පෝරායි ප්‍රශ්න මේවා අදාළ වෙන්නේ නැතුව අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. මේවා ප්‍රශ්න නෙමෙයි කියලා ඊට තීරණය කරගන්න පුළුවන්. අපි ඉන්දියානු මධ්‍යම රජය සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වාවෙත් විශේෂයෙන් මේ සංචාරයේදී අපි මොඩිත් එක්ක තිබ්බ මේ සබඳතාවය නිසාම මොඩි මේ කොටි එහෙම නැත්නම් දමිළ ඩයස්පෝරාවේ හෝ තමිල්නාඩුවේ ප්‍රශ්න ඔවුන්ගේ කතා සබයකටවත් මායිම් කටේ නෑ. ඉතින් ඒත් එක්කම මේ පෞද්ගලික සතිය අපි දැක්ක නාම රාජපක්ෂ ඉන්දියාවේ නාදපතිනයක් ලැබුණා. දේශනාවකදී ඔහු ඉන්දියාව සහ චීනය ගානට බැලන්ස් කරලා කතා කරා. ඒ දේශනාවේදී මම හිතන්නේ නාමල් මේ විදිහට පරිණත වෙමින් තිබෙනවා කියන තැනකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් ඔහු තේරුම් අරගෙන තිබෙනවා මේ වෙද්දී ඉන්දියාවෙන් තොරව අපිට ගමනක් නැහැ කියලා. ඒ වගේම ඉන්දියාව සහ චීනය යන දෙපැත්ත බැලන්ස් කරගෙන අපි මේ ගමන යන්න ඕන කියලා. ඒ වගේම ඉන්දියා සංචාරයේදී මෝදි විසින් කරපු සමහර දේවල් පිළිබඳව ලංකාවේ සමහර දේශපාලනඥයෝ හිතලා ඉන්නේ නැති. විශේෂයෙන් මෝඩි හම්බ වෙන්න චන්ද්‍රිකා කුමාරතුංග රනිල් වික්‍රමසිංහ වැනි අය ඉල්ලීම් කර තිබුණත් ඔහු එයට ප්‍රතිචාර දක්වා නැහැ. උට ඒ පිළිබඳ කාලයකට ගැටලුවක් තිබෙන කියලා උට ඒ හමුවීම් අවලංගු කර තිබෙනවා. නමුත් ඔහු ශ්‍රී ලංකා අනුහය කණ්ඩායම මුණ ගැසුණා. ලෝක ෂූටර් කණ්ඩායම හිදියෝනි ඉල්ලීමක් කර තිබුණා යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කිරිකිලි සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මෝදි උතුරු සහ නැගෙනහිර දමිළ දේශපාලනඥයන් කීප දෙනෙක් මුණ ගැසුණ එක සාමාන්‍යයක් ඉන්දියානු කැමැති එක්ක හැමදාම. ඉතින් ජනාධිපති සහ අගමැතිවරයාට අමතරව ඔහු මුණ ගැසුණේ රාජතාන්ත්‍රික ශ්‍රීකව මේ දමිළ දේශපාලනඥයන් සහ ශ්‍රී ලංකාවේ අනුහය කණ්ඩායම ලෝක ෂූටර් කණ්ඩායම ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පමණයි. ඉතින් ඊට අමතරව ඔහු සිදු කරේ අනුරාධපුර සංචාරය තමයි.
ඉතින් මෝඩිගේ මේ පැමිණීමත් එක්ක ඇත්තටම රටක් විදියට අපි මේ විදිහට තාමත් හොඳ තත්යකට යන්න ඉන්දියාවේ නේ. මෝඩිගේ හැසිරීම අපිට බලපානවා. විශේෂයෙන් ඉන්දියානු මාධ්‍ය පවා මේක සෑහෙන උඩු කරලා තිබුණා. මෝඩිගේ විශේෂයෙන් මෝඩි මේ සිදු කරේ උත්තරම ලංකාවට ලොකු උදව්වක් සහිත සංචාරයක් මොන ලංකාවේ ප්‍රතිරූපයක් මේක සෑහෙන බලපානවා. ඉතින් අපි තවදුරටත් ඉන්දියානුට බිය හෝ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන හිතන්නේ විශේෂයෙන් ඉන්දියානු ව්‍යාප්තවාදය මතු කරපු චරිතෙම මේ පිළිබඳව හිතලා මේ විදිහට කටයුතු කරන්නේ හොඳයි. ඉන්දියාව සමග අපි තාමත් හොඳ කිට්ටු සම්බන්ධයක් ගොඩනගා ගන්න. මේ ගමන ඉන්දියාව ලව්ව යන්න පුළුවන් නම් ඇත්තටම අපිට රටක් විදිහට ඉන්දියාව සමග ඒකාබද්ධව ඉතාමත් හොඳ ගමනක් යන්න පුළුවන් මේ සංචාරයේදී. මෝඩිගේ මේ සංචාරයෙන් ඒක ඇත්තටම